විදිහට ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අදත් වෙනද වගේම ලස්සන පුංචි vlog එකක් අරන් ආවා ඔයාලව බලන්න. අදම ඔයගලන්ට අරගෙන ආවේ අමුද්‍රව්‍ය දෙකකින් hair එක shine කරගන්න පුළුවන් වගේම මූණ glow කරගන්න පුළුවන් hair mask එකක් වගේම face pack එකක්. මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ hair mask එක දාන්න කලින් මගේ කොණ්ඩේ තියෙන හැටි. ගැට ගැහිලා නිකන් shine එකක් නැතුව නිකන් පිදුරු වගේ පේනවනේ. බලන්නකො hair mask එක දැම්මට පස්සේ මගේ කොණ්ඩේ පේන හැටි. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ ඒ අමුද්‍රව්‍ය දෙක මොකක්ද කියලා. ඔයාලට ගෙදරින්ම හොයාගන්න පුළුවන් බිත්තරයි කෝපි තමයි මේ පැක් එකටයි hair mask එකටයි ඕනි වෙන්නේ. මුලින්ම ඔයාලා එන්න මාත් එක්ක face pack එක හදන්න. මේ ආකාරයට කෝපි චුට්ටක් බිත්තරයක් හෝ බිත්තර භාගයක් අරගෙන භාගයක් නෑ මං කිව්විතින් බිත්තරේ හැම දාගෙන ඉතින් ටිකක් ගන්න පුළුවන් මොනකද එච්චර වරින්නේ නෑ. අරගෙන ඔබේ මුහුණේ ගල්වා විනාඩි 20ක් තබා සීතල වතුරෙන් සෝදා හරින මැනවි. බලා සිටියේදී ඔබේ මුහුණ දීප්තිමත් වනු නොඅනුමානේ. ඔයාලා මූණ වොෂ් කරගෙන ඇවිල්ලා මූණ තෙත මාත්තු කරගන්න ඕනේ මේ විදිහට. සාලුවෙන් මූණ පහළට අදින්න එපා. ඔයාලගේ මූණ ඉක්මනට එල්ල වැටෙන්න බලනවා. හරිද? ඊට පස්සේ මේ විදිහට මූණට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ වගේ බ්‍රෂ් එකක් නැත්නම් අතිනුත් කරගන්න පුළුවන්. මං ගාව ඉතින් තිබ්බ නිසා මේ වීඩියෝ එකටත් ලස්සනට පේන්න ඕන නිසා මං ඉතින් මේ මං ගාව තිබ්බ ටික ගත්තා. හැබැයි මේ වගේ බ්‍රෂ් එකක් තියෙන එක ගොඩක් හොඳයි. හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. හොඳට ඇප්ලයි වෙනවා නික. කළා විනාඩි 20කට පස්සේ මේ විදිහට ඒක අපිට දැනෙනවා මූණට ගල් වෙල වගේ තියෙනවා. ඒ වෙලාවට ඔයාලට පුළුවන් හොඳට මූණ වොෂ් කරන්න. කැමති නම් ෆේස් වොෂ් සබන් මොකුත් දාන්න නැතුව හොදන්නත් පුළුවන්. හැබැයි අර පොඩි බිත්තර දාපු නිසා පොඩි ස්මෙල් එකක් එනවා. ඒක නිසා ඔයාලට ඕන නම් ආයි ෆේස් වොෂ් එකකින් හරි බේබි සබන් එකකින් හරි මූණ වොෂ් කරන්න පුළුවන්. වොෂ් කරාට පස්සේ මේ වගේ ලස්සනට මූණ තියෙනවා නිකන් සොෆ්ට් එල වගේ මූණ. ඔයාලා මේ පැක් එක දාලා රිසල්ට් මට කියන්න. ඊට පස්සේ hair mask එක හදාගමු. මේ විදිහට බිත්තරයක් කෝපි පොල් තෙල් මේ තුන අරගෙන හොඳට මික්ස් කරලා ඔයාලගේ කොණ්ඩේ ගන්න තියෙන්නේ. ඔයාලට ඕනි නම් මුළු කොණ්ඩෙම ගන්නත් පුළුවන්. හැබැයි මං නම් හිස් කබලේ අගසියලයි විතරයි ගෑවේ. ඒ මොකද කියනවා නම් අපේ ගෙදර මේ දවසේ බිත්තර දෙකයි තිබ්බේ. මම face pack එකටත් ගත්ත නිසා මට බිත්තර දෙකක් මදි වුණා. මොකද අර face pack එකට හදපු එක ඉතුරු ටික අපේ අම්මලාට දුන්නා මං ගන්න කියලා. අම්මයි නංගි ගෑවා. ඉතින් මට දෙකක් මදි වුණා. මොකද මගේ කොණ්ඩේ ටිකක් දිගයිනේ. ඉතින් බිත්තර සම්පූර්ණ දෙකක් තිබ්බනම් කොණ්ඩෙටම ඇති වෙයි. ඒ වුණාට සම්පූර්ණ දෙකක් තිබ්බේ නැති නිසා මට මදි වුණා. කොහොම හරි ඉතින් ඔයාලට තියෙනවා නම් ඔයාලා මුළු කොණ්ඩෙම ගන්නවා නම් බිත්තර ඇති ප්‍රමාණයක් අරගෙන හොඳට ගාලා වොෂ් කරන්න තියෙනවා. ඔයාලට කැමති වෙලාවක් ඉන්න පුළුවන් මේක. එක්ක විනාඩි 20ක්, එක්ක 30ක්, නැත්නම් 45ක්, නැත්නම් පැයක්. ඒ ඇති ඊට වඩා ඉන්න එපා. ඒ ගානක් තියලා හොඳට කොණ්ඩෙට මේක තද වෙනවා වගේ දැනෙනවා මේකත්. ඊට පස්සේ හොඳට ෂැම්පු කන්ඩිෂනර් දාලා මේක වොෂ් කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් ෂැම්පු කන්ඩිෂනර් නැතුවත් වොෂ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි සිලි ගඳක් එනවා. ගොඩක් එන්නේ නැහැ. මේකේ කෝපිත් දාලා තියෙන නිසා ඔයාලට කැමති නම් ෂැම්පු කන්ඩිෂනර් දාලා හෝ නැත්නම් නැතුව හෝ වොෂ් කරගන්න පුළුවන්. ඔයාලා වොෂ් කරද්දි හොඳට හිස් කබල ස්ක්‍රබ් කරලා හොදන්න. මොකද මේකේ කෝපි තියෙන නිසා හොඳට ස්ක්‍රබ් වෙනවා.
විදියට ගාලා මේ විදියට කොණ්ඩේ බැඳගෙන අර මං කිය වෙලාවක් තියලා ඔයාලට පුළුවන් කොණ්ඩේ වොෂ් කරන්න. වොෂ් කරාට පස්සේ ඔන්න බලන්න ඊළඟ දවස් මගේ කොණ්ඩේ ෂාමරු නේද? ඔයාලට ඇත්තටම තේරෙනවා කොණ්ඩේ සිල්කි වෙලා වගේ කඩා හැලෙනා වගේ තියෙනවා. ඒක මරු. ඔයාලා අනිවාර්යයෙන්ම මේ හෙයා මාස්ක් එක නම් try කරන්න ඕනි. try කරලා අනිවාර්යයෙන් මට result කියන්න. face mask එකත් එහෙමයි. ගාපු ගමන් glow වෙනවා ඕන. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ආයෙත් දවසක අලුත් vlog එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. bye bye.